Hi guys, Kung Hei Fat Joy. ඉතින් ඔන්න ඔහොමයි Chinese වලින් අපි තව කෙනෙක්ට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා විශ් කරන්නේ. ඉතින් ඔයාලා දන්නවත් ඇති නොදන්නවත් ඇති මේ දවස්වල අපිට Chinese අලුත් අවුරුද්ද ලබලා තියෙන්නේ. ඉතින් Chinese අලුත් අවුරුද්ද අපිට දවස් 3ක් තිස්සේ අපි සෙලිබ්‍රේට් කරනවා. ඉතින් අද තමයි Chinese New Year එකේ last day එක. ඉතින් last day එකට මම යන්න මේ රෙඩි වෙන්නේ හොංකොං වල තියෙන ස්පෙෂල් තැනකට. මොකද කිව්වොත් අර කලින් දවස් Chinese New Year දවස් දෙකම මම ගෙදර හිටියේ. ඉතින් මට යන්න හම්බුන්නේ නැහැ වෙන කොහෙවත්. ඉතින් අද මම ප්ලෑන් කරා මගේ යාළුවෙක් එක්කගෙන අපි හොංකොං වල ලස්සන තැනකට යනවා කියලා. ලස්සන තැනකට කියන්නේ ඒක ගොඩාක් ටූරිස්ට්ලා හොංකොං වල තියෙන ගොඩාක් ටූරිස්ට්ලා බලන්න යන තැනක්. අනිවාර්යයෙන්ම බලන්න විසිට් කරන්න යන තැනක්. ඉතින් කාලෙකට කලින් ගිහිල්ලා දෙනවා හොංකොං ආපු මුල් කාලේ මම ගිහිල්ලා දෙනවා එතනට. ඊට පස්සේ මේ සෙකන්ඩ් ටයිම් යන්න හදන්නේ. ඉතින් Chinese New Year ටයිම් එක තමයි හොඳම ටයිම් එක එතන විසිට් කරන්න. ඉතින් මම දැන් ගෙදර ඉන්නේ දැන් ටයිම් එක 10යි උදේ 10යි. ඉතින් දැන් අපිට පටන් ගත්තොත් තව පැය දෙකකින් වගේ පැයකමාරකින් පැය දෙකකින් වගේ එතනට අපිට රීච් වෙන්න පුළුවන්. ඉතින් මමයි මගේ යාළුවයි තමයි යන්න ප්ලෑන් කරගෙන ඉන්නේ. එයාව මම මීට් වෙනවා සෙන්ට්‍රල් වල. ඉතින් අපි දෙන්නම ඊට පස්සේ ඒකට තමයි යන්නේ. ඉතින් මේ තියන්නේ අද මගේ අවුට්ෆිට් එක. pink color trousers එකයි black color top එකයි. පොඩක් decent විදිහට යන්න ඕන guys එකට. මේ එහෙම කොට කිහිම ඇඳගෙන යන්න බෑ ඒකට. සාමාන්‍ය කල්චර් එකත් එක්ක බැඳුණු සාමාන්‍ය පොඩ රිලිජියස් තැනක්. බට් හරි ලස්සන තැනක් ඒක. ඔයාලට ගියාම තේරෙයි. ඔයාලා මම කියන යද්දි. ඉතින් අපි එහෙනම් ඉතුරු ටික යන ගමන් කතා කරමු. හරි guys, okay මම දැන් සෙන්ට්‍රල් ඇවිල්ලා ඉන්නේ. ඉතින් සෙන්ට්‍රල් ඉඳන් තමයි අපි ට්‍රේන් එක ගන්න යන්නේ තුන්චුන් වලට. ඉතින් මෙතන තමයි මගේ යාළුවවත් මම මීට් වෙන්න යන්නේ. ඉතින් අපිට යන්න තියන්නේ තුන්චුන් ස්ටේෂන් එකට. ඉතින් සෙන්ට්‍රල් ඉඳන් ට්‍රේන් එක ගත්තම අපිට හරි ලේසි එතනට රීච් වෙන්න. මම ඉන්නේ සෙන්ට්‍රල් ස්ටේෂන් එක ඉස්සරහා. already මගේ යාළුවත් මෙතන ඉන්නවා. ඉතින් අපිට දැන් යන්න තියන්නේ say hi. ඉතින් අපිට යන්න තියෙන්නේ තුන්චුන්. ඉතින් අපි දැන් යන්න හදන්නේ. අපි ඉදිරියට යන ගමන් කතා කරමු එහෙනම්. MTR ස්ටේෂන් එක ඇතුලේ නම් පොඩ්ඩක් ක්‍රවුඩ් එක වැඩි අද. මොකද කිව්වොත් ගොඩක් දෙනෙක් ට්‍රැවල් කරනවා හෙට මෙහෙට Chinese New Year එක නිසා. ඉතින් මේ ට්‍රේන් රයිඩ් එකෙන් පස්සේ තවත් ඉන්ටරෙස්ටිං රයිඩ් එකක් අපි කරන්න හදන්නේ. ඉතින් එහෙම ලොකුවට ක්‍රවුඩ් එක නැත්තම් අපිට ඒකත් පොඩ්ඩක් ඉක්මනට කරගන්න පුළුවන් වෙයි. ඉතින් ට්‍රේන් එකේ එළියේ හැම ලොකු ක්‍රවුඩ් එකක් තිබ්බට ඇතුලේ හැම ලොකු ක්‍රවුඩ් එකක් නෑ. ඔයාලට පේනවා ඇති. බට් මට සීට් එකක් නම් සම්පූර්ණ නැහැ වාඩි වෙන්න. ඉතින් 20 minute ගමන දැන් පිටදෙනම තමයි අපිට යන්න වෙන්නේ. ඉතින් guys ඔන්න අපි තුන්චුන් වලට ඇවිත් ඉන්නේ. දැන් අපි ඊගාව කේබල් කාර් රයිඩ් එක කරන්න ටිකට් ගන්න කිව් එකේ තමයි මේ ඉන්නේ අපි. දැන් මට පේනවා ලොකු කිව් එකක් තියෙනවා මෙතන. ගොඩාක් දෙනෙක් අද කේබල් කාර් එක ගන්න ඉන්නවා අපි යන ප්ලේස් එකට යන්න. ඉතින් මම හිතන්නේ නැහැ අපිට එච්චර ඉක්මනට මෙතන ඉඳලා කේබල් කාර් එක ගන්න පුළුවන් වෙයි කියලා. මොකද ක්‍රවුඩ් එක වැඩි අද. Okay guys, මේ දින්නේ කේබල් කාර් එකේ පාස් එක. almost පැය දෙකක waiting time එකකින් පස්සේ අපි දැන් යන්න හදන්නේ අපේ කේබල් කාර් එක ගන්න. ඉතින් මේ රයිඩ් එකේ කේබල් කාර් රයිඩ් එකේ අපිට sea view එක, mountains, islands වගේ හැමදේම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැන් මගෙත් එක්ක යන්න හදන්නේ අපේ vlog එකේ ඉන්ටරෙස්ටිංම පාර්ට් එක වෙන කේබල් කාර් රයිඩ් එකත් එක්ක.
ඉතින් සාමාන්‍ය එක කේබල් කාර් එක 10 දෙනෙක්ට වගේ යන්න පුළුවන්. ඉතින් අපේ එකේ අද 8 දෙනෙක් වගේ තමයි ඉන්නේ. ඉතින් ලස්සන view එකක් පේනවා. ඔයාලට පේන හැටි මා ලස්සන view එකක් තියෙන්නේ. අපේ සම්පූර්ණ travel time එක 25 minutes වගේ වෙනවා අපිට කේබල් කාර් එකෙන් අපි යන තැනට reach වෙන්න. ඉතින් සාමාන්‍යයෙන් කිලෝමීටර් 6ක් වගේ ගමනක් තමයි අපි අද මේ යන්නේ. කට්ට කාලා අපි අන්තිමට ප්ලෑන් කරපු දැනට ආවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන තමයි මම කියපු ඒ ස්පෙෂල් තැන. මෙතනට කියන්නේ බිග් බුද්දා කියලා. මේක තියෙන්නේ නොන්ෆින් කියන විලේජ් එකේ. ඉතින් මේකේ උඩක් තියෙන ගොඩක් ස්පෙෂල් දේවල් ඔයාලට මට පෙන්වන්න. ඉතින් මේ ස්ටැචු එක ගැන කියනවා නම් දැනට ආසියාවේ තියෙන ලෝහ වලින් හදපු ලොකුම ඉඳිපිලිමය තියන්නේ හොංකොං වල. ඉතින් ඒක බලන්න තමයි අපි උදේ ඉඳලා කට්ට කාලා කිව්වල ඉඳලා හැමදේම කරලා ආවේ. ඉතින් අද චයිනීස් නිව් ඉයර් දවසේ හින්දා මම හිතුවා මේ වගේ තැනකට එන එක හොඳයි කියලා. අපි දැන් උඩටම ඇවිල්ලා ඉන්නේ. මේ මට පිටිපස්සෙන් ඔයාලට පේන්නේ බිග් බුද්දා ස්ටැචු එක. ඉතින් මම ඔයාලට පහල කිව්වා තව ස්පෙෂල් දෙයක් ඔයාලට පෙන්නනවා කියලා. දැන් ඒක බලන්න තමයි මම යන ගමන් ඉන්නේ. මම හිතන්නේ මේක පොඩක් වටේ යන්න ඕන. ඒක ඔයාලට පෙන්වන්න ඕන. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු මම ඔයාලට කියපු ඒ ස්පෙෂල් දේ මොකක්ද කියලා. කලින් කිව්වා මතකද මම ඔයාලට පෙන්වන්න ස්පෙෂල් දෙයක් තියෙනවා කියලා. ඉතින් මේ තියන්නේ මගේ පිටිපස්සෙන් ඔයාලට පේන මේ ලොකු කැන්වස් එකක ඇඳපු චිත්‍රය තමයි මම ඒ ඔයාලට කලින් කියපු දේ. ඉතින් ඔයාලා දන්නවද 1993 ශ්‍රී විපුලසාර තෙරෝ කියන හාමුදුරු නමක් තමයි මේ ආර්ට් එක කරලා තියෙන්නේ කියලා.
මම මෙතනට එන්ටර් වෙද්දිම මම හිතුවේ පළවෙනි චිත්‍ර දැකලා just මේක විතරයි මෙතන තියෙන චිත්‍රය කියලා. මම හිතුවේ නෑ මේ entire place එකම fill වෙලා තියෙන්නේ අපේ ලංකාවේ හම්බුනම චිත්‍රවලින් කියලා. ඉතින් ඔයාලා හොංකොං එන්න ප්ලෑන් කරගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ හැමදේම ඇවිල්ලා බලන්න. බිග් බුත් ආවොත් ඔයාලට මේ හැම චිත්‍රයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් එහාට මම හිතන්නේ කැමරා එක අරන් යන්න දෙන්න කියලා not allowed කැමරා කරන්න. ඉතින් අපි බලමු එතනට ගිහිල්ලා මම ඔයාලට කියන්නම් ඇත්තටම ඇතුළට ගිහිල්ලා ඇවිල්ලා මොකක්ද ඒ ඇතුලේ තිබ්බේ කියලා. ඉතින් මම අර කලින් ගියපු ප්ලේස් එකේ ඔයාලා දන්නවද මොකද්ද තිබ්බේ කියලා? ලංකාවේ ඉඳන් වඩම්ම ඔබ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් තමයි එතන තැන්පත් කරලා තිබ්බේ. ඔයාලා ඇවිල්ලා අනිවාර්යයෙන්ම බලන්න මේ දේවල්. හරි nice experience එකක් නේ ඔයාලා හැමෝටම. ඉතින් දැන් අපි පල්ලෙහාට යන්න තමයි හදන්නේ. guys, අද අපි ගියේ හොංකොං වල ගොඩක් ප්‍රසිද්ධ වැදගත් ඒ වගේම ගොඩක් meaningful place එකකට. ඉතින් Chinese New Year ගේ තුන්වෙනි දවසේ මේ වගේ place එකකට ගිය එක ලොකු blessing එකක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් ඔයාලා හොංකොං ආවොත් අනිවාර්යයෙන්ම Big Buddha visit කරන්න අමතක කරන්න එපා. දැන් නම් මට ගොඩක් සීතලයි ඒ වගේම ගොඩක් බඩගිනි. එහෙනම් I'll see you soon in my next vlog. Kung Hei Fat Choy guys. Bye bye.